අද මේ දවල් කෑමට මට හිතුණා ගස් ලැබු ව්‍යංජනයක් හොයන්න ඕන කියලා. මේ මං හරි ආස කෑමක්. ඉතින් මේ ගස් ලැබු වලින් ව්‍යංජන හදනවා වගේම තවත් දේවල් හදනවා. ගස් ලැබු මැල්ලුම හදනවා, ගස් ලැබු ඇඹුල හදනවා, අච්චාරු දානවා. ඒ වගේ මම මේ පොතු රහින්නේ. ඒ පොතු ටික අරගෙන ඒකෙන් මැල්ලුමක් හදන්න පුළුවන්. ඒක මං ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම් ඒක කොහොමද හදන්නේ කියලා. මේ මම මේ ගස් ලැබු මේ ව්‍යංජනේ හදන්නේ මගේම 3-5 එකතු කරගෙන මම විසින්ම නිෂ්පාදනය කරන 3-5 එකතු කරගන්නවා. මේ මට මොකද මට හරි ලේසි මේ කරපිංච හොයන්න ඕන, රම්බේ වගේ දේවල් හොයන්න ඕනේ. මම මේ හැම මේ 3-5 වර්ග තුනට මම මේ දේවල් එකතු කරලා තියෙන්නේ. ඔන්න මම දැන් ගස් ලැබු ගෙඩිය සුද්ධ කරගත්තා. ඇත්තටම හරිම රසවත් කෑමක්. මේ ඔයාලත් හදලා බලන්න. මේ සමහර අය කම්මැලිනේ. මේ ගස් ලැබු උයන්ට මොකද පොතු වරින්ද මේ හරි කම්මැලි. ඒ නිසා මම නම් ඇත්තටම හරි ආසයි. ඔන්න මම දැන් ගස් ලැබු ගෙඩිය සුද්ධ කරගත්තා. මේ ඒක හොඳට සෝද ගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන්නේ පොතු ටික. ගස් ලැබු ගෙඩියෙන් මම අයින් කරපු පොතු ටික මම කවදාවත් ගස් ලැබු ගෙඩියක් මම ඉවුවයින් පස්සේ මේ පොතු ටික මම කවදාවත් අයින් කරන්නේ නැහැ. මම ඒ ටික අරගෙන මේක තම්ම ගන්න ඕනේ. තම්බලා වේලා ගන්න ඕනේ. මම ඒක ඉස්සරහට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් වීඩියෝ එකේ මේ ගස් ලැබු පොතු වලින් මැල්ලුම කොහොමද හදන්නේ කියලා. ඉතාමත් රසවත්. මේ ඒකත් එක්ක විතරක් අපිට බත් කන්න පුළුවන්. එච්චරටම රසයි. ඔයාලා සමහරවිට කාලත් ඇති. කාලා නැතුවත් ඇති. ඒ හැමෝටම මම මේ මැල්ලුම හදන විදිහ මම ඉස්සරහට කියලා දෙන්න. ඔන්න මම දැන් ගස් ලැබු ගෙඩිය හොඳට සෝදගෙන පෙති කපා ගත්තා. මේ ඊට පස්සේ මම මේකට මේ මං හදපු මගේ 3-5 වර්ග 3 බෙදපු මිරිස් කුඩු තේ හැඳි එකමාරක් විතර එකතු කරනවා. කහ කුඩු ඒ වගේම කොස්සර ටිකක් මම දානවා. මොකද මේක ගස් ලැබු වෑජින හරිම රසවත් කොස්සර දැම්මම මේ ඉතින් ඔන්න මම දැන් මේකට එකතු කරගන්නවා කොස්සර ටික. ඊට පස්සේ කොස්සර ටික එකතු කරගෙන බෙදපු මිරිස් කුඩු ටිකයි කහ කුඩු ටිකයි මම ඔන්න එකතු කරගත්තා. ඊට පස්සේ මේකට මම එකතු කරනවා බීලූණු, අමු මිරිස්, සුදු ලූණු ටික එකතු කරගත්තා. මේකට මම දානවා අමු 3-5 කුඩු තේ හැඳි එකමාරක් විතර. මේ හරිම සුවඳයි. ඇත්තටම හරිම රසයි. ඔයාලා මේ එළවලු වර්ග හදනකොට මේ අමු 3-5 එක දාලා ඔයාලා හදන්න ඇත්තටම හරිම රසයි. මොකද ගොඩක් අය මට කියනවා මගෙන් ගත්තු හැමෝම හරි රසයි කියලා. මේ බෙදපු 3-5 එකමුත් මම තේ හැඳි භාගයක් විතර එකතු කරගත්තා. අර තියෙන කළු කුඩු එකේ මම ඒක අවසානට දාන්නේ අවසානෙට. දැන් මම මේකට එකතු කරගන්නවා ලුණු. රසායන ලුණු එකතු කරගන්නවා. ලුණු එකතු කරගෙන මම මේකට වතුර එකතු කරගන්නවා. මොකද ගස් ලැබු ටිකක් තැම්බෙන්න ඕනේනේ. කෑලි මට්ටමට වෙනකන් මම වතුර එකතු කරගන්නවා. ඊට පස්සේ මේක මම වහලා මොකද මම ගොඩක්ම උයන්නේ මැටි වලන් වල. මම හරි ආසයි මැටි වලන් වල උයන්න. මේ මොකද කෑම රසවත් වෙනවා මැටි වලන් වල ඉව්වහම. ඔන්න මම දැන් උයාගත්තා. දැන් මම මේකට මිටි කිරි දානවා. මොකද මම විනාඩි 20ක් විතර මේක තම්බ ගත්තා. මූඩියෙන් වහලා මම දැන් මිටි කිරි දාලා අඩු ගින්දරේ මම මේක විනාඩි 3ක් විතර තම්බ ගන්නවා. ඔන්න මගේ දැන් ඒ විනාඩි 3න් පස්සේ මේ ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා මගේම නිෂ්පාදනයක් කළු කුඩු බ්ලැක් පවුඩර් එක. හරිම රසවත්. මොකද මේ ගස් ලැබු වෑංජනේ ගොඩාක් රස මේ කරගන්න පුළුවන්. මෙන්න මේකෙන් තේ හැඳි කාලක් විතර වගේ තමයි මම එකතු කරගන්නේ. මොකද මට මේකේ සුවඳ ගන්න ඕන නිසා. ඒ වගේම රසයි. මම මේක හැන්දෙන් කලවම් කරන්නේ නැහැ. මූඩියෙන් වහලා විනාඩි 3ක්
4ක් වගේ කාලයක් තියලා මම මේක බා ගන්න. දැන් ඔන්න මගේ ගස් ලැබු කරිය උයලා ඉවරයි. දැන් මේ වෙලාවේ මාරම සුවඳයි. ඇත්තටම කියනවනම් හරිම සුවඳක් එන්නේ. ඒ වගේම තමයි මේක හරි රසවත් කෑමක්. මොකද ගොඩක් අය කැමති නෑනේ නේද? ගස් ලැබු වගේ දේවල් උයන්න. ඔයාලා උයලා බලන්නකෝ. මේ 3-5 ඔයාලට ගන්න පුළුවන් මගෙන් බැදපු එක, අමු එක, කළු කුඩු එක. ඔයාලට ඕන නම් මට කතා කරන්න, කොමෙසේජ් එකක් දාන්න. මේ ඕනම ප්‍රමාණයකින් මගෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ ගස් ලැබු එක තවත් රසවත් වෙන්න මම තෙම්පරාදුවක් දානවා. තෙල් මේ සැඳි එකමාරක් විතර දාලා ඒක රත් වුණාට පස්සේ මම ඒකට සුදු ලුණු එකතු කරගන්නවා. සුදු ලුණු ටෙම්පරාදු වෙනකොට මම ඒකට උළුහල් තේ හැඳි කාලක් විතර වගේ එකතු කරගන්නවා. මොකද මේ බැදපු උළුහල් ඊට පස්සේ මම එකතු කරගන්නවා අබ තේ හැඳි භාගයක් විතර. හරි සුවඳයි මේ වෙලාවේ ටෙම්පරාදුව. මොකද මේක අනිවාර්යෙන් ටෙම්පරාදු කරගන්න. ඒක තමයි මේ ගස් ලැබු එකේ ගොඩක්ම රස දැනෙන්නේ, සුවඳ මේ හැම වෙලේම. දැන් ඔන්න මාරම සුවඳයි. මම ගස් ලැබු එකට දාලා මම ඒක හොඳට කලවම් කරගන්නවා. දැන් ඇත්තටම හරි රසයි. ඇත්තටම රසයි, පුදුම රසක් තියෙන්නේ. මට මේකත් එක්ක විතරක් බත් කන්න පුළුවන්. එච්චරට මං හරි ආසයි මේ ගස් ලැබු ව්‍යංජනයේට. මේ මම මොකද හරි ආසයි වගේ දේවල් හදන්න. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඕගොල්ලන්ට මේ 3-5 වර්ග ඕනම පළාතකට මං ඩිලිවරි කරනවා. ඕගොල්ලන් කතා කරන්න. මං ඕන ප්‍රමාණයකින් මං ඕගොල්ලන්ට දෙනවා. මට මැසේජ් එකක් හරි දාන්න. ඇත්තටම දැන් හරි සුවඳයි, හරිම රසයි. මං ආසම කෑමක්. ඉතින් ඔයාලත් හදලා බලලා මට මැසේජ් එකක් දාන්න. කොහොමද රසද මේ කොහොමද කියලා.